හයි ගයිස්, මේක තමයි කාලෙට පස්සේ අපි කොල්ල සෙට් එක එකතුලා ගියපු ට්‍රිප් එක. මේක දවස් දෙකක ට්‍රිප් එකක්. අපි යන්නේ අම්බලන්තොට. අම්බලන්තොට ගිහිල්ලා ඒ ලස්සන බීච් එකක් තියෙනවා මෙරිච්චවිල. බීච් එකෙන් නාල කරලා එන්න තමයි අපි යන්නේ මේ. ඉතින් අපි බලමු මේ ට්‍රිප් එක කොහොමද කියලා. Years later. ඔන්න ඉතින් කාලෙට කලින් අපි ට්‍රිප් එක ප්ලෑන් කළා. අවුරුදු 200 විතර පස්සේ අද තමයි මේ ට්‍රිප් එක යන්න හදන්නේ. අපි යන්නේ අම්බලන්තොට. One hour later. ටවුන් එකේමයි ගිහපු යාළුවා එක්ක ගෙදර වාගෙන යනවා ලොටේ. A few moments later. ඔන්න ඉතින් අපි රැට නවතින යාළුවා ගෙදර ඇවිල්ලා ඔෂ්ෂක් දාන්න තමයි ලෑස්ති. කොහෙද ඉතින් මුන් එක්ක එක නිදහසවත් කරගන්න පුළුවන් නේ? ඔෂ්ෂක් දාගෙන අපි ගියා එළිය පිටපොර රෝමක් දාන්න. බ්ලොග් දාරේ උනන් අප්පියයි. මොකක්ද දාපන් බ්ලොග් එකට. අඩි 10 මේකක් දානවා. අර පෙට්‍රල් එක පයින් තල්ලු යනවා. ඔය මාව ලස්සනට. මම ලස්සනට එන්න එක දාපන්. Emotional damn it. මේ වීඩියෝ එක වයිරල් ගියොත් එහෙම තාත්තා බලයි තුන දාලා යන්නේ කියලා. පුත්තෝ. මේ The next day. මේ පැත්ත නම් මාරම ලස්සනයි. බල්ල හැම තැනම ගුඹුරු. මේ දවස්වල මේ ගුඹුරු වල ගොයන් කපනවා. වෙල්යායක් අයින් මේ මිත්දැන සනීපේ වචන වලින් කියලා දෙන්න කරන්නේ. ඒක මාරම හැඟීම. ඒ හැඟීම විඳින ගමන් අපි කුරුම්බකකින් කුරුම්බ ගෙඩියක් කඩලා චිල් එකේ විවුවා. ආරි දැන් දෙපැත්තට අදලා ගනින් කමෝ නිසෙන්. ඒක නම් අපි මේ යන්නේ මේ පැත්තේ ලස්සන බීච් එකක් බලන්න. මිරිච්චවල බීච් එක. හරකෙක් වගේ පාර පයි. මෙතෙන් තමයි බීච් එකට යන්නේ.
මාඩම ලස්සන නැචුරල් පූල් එකක් වගේ. මේක තමයි අපේ ජල ක්‍රීඩා කරන වෙලාව. යෝ හොරිස්ලත් එක්ක ආවා. අපි මූදේ ආව යාළුවේ. ලෝකිලා මම සිංගල්. Cuman kata tuh, aneh. තවත් ලස්සන යාළුවෙක්. මේ තමයි යාළුවා ලියාරා. Official photographer भी आता है। आप फोन एक तरह पीरा नहीं है। බීච් එක නාල වෙලා මේ යම ගෙදර යන වෙලාව. Haruat ganing ko. A few minutes later. මෙහි මාරම රස්නේ. නාලේ වෙරලා අපි කුරුම්බ ගෙඩියක් කපලා බොන්න තමයි ලෑස්ති. මේ තමයි අපේ සෙට් එකේ හොඳටම කුරුම්බ කපන්න පුළුවන් එක. කුරුම්බ දෙන්නේ ඕන එකක් මූ කපනවා ඉතින්. Amma juga palla meda kanna puluhan ada. The next day. මේ තමයි අපි ඉන්න ලොකේෂන් එක උදේට. අමුතුම වයිබ් එකක් තමයි මේකේ උදේට තියෙන්නේ.
පහුවදා උදේම අපි ගෙවල් වලට යන තමයි ලෑස්ති මේ. අපේ ට්‍රිප් එක ඉතින් ඉවරයි මෙතයි. ගෙදර යන යාළුවේ මේ බස් එක නවත්තන්න මම දන්නවනේ. එන යාළුවනේ තවත් අලුත් vlog එකකින් අපි ආයෙ හමු වෙමු.